80 සහ 55B කෝඩ් ලෙටර් කියන්නේ මොකද්ද? සහ දින 90ක කාලේ එක්ස්පයර් වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ? මෑන් පවර් ජොබ් එකකින් එනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් ඒක. ඔයාලා මෑන් පවර් ජොබ් එකකින් එන්න එපා. ඔයාලා හොඳට හොයලා බලලා රුමේනියාවේ ජොබ් වලට එන්න. මේ තමයි මට හම්බුනේ 81 කියන ලෙටර් එක. මම රිලීස් එක ගත්තේ මෙහි වින්ටර් සීසන් එකේ රිලීස් එක ගත්තට පස්සේ ජොබ් හොයාගන්න හරි අමාරුයි කියනවා. කෝඩ් ලෙටර් එකේ විස්තරය මෙතන අපේ කම්පැනි එකේ ඇඩ්‍රස් එක මෙතන ලොකු ප්‍රශ්න ගොඩක් මුහුණ දෙන්න වෙනවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඉතින් රිලීස් එක අරගෙන ජොබ් හොයන්න ගියොත් ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් යාළුවනේ වෙනද වගේම ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට රුමේනියන් ලයිෆ් ඉතිහාසකින් අපි වැඩි කතා නැතුව බලමු අපි මේ වීඩියෝ එකේ මොනවද කතා කරන්න කියන රුමේනියාවේ ඉන්න අයට සහ රුමේනියාවට එන්න බලාගෙන ඉන්න අයට ගොඩක් වැදගත් මේ මම අද කතා කරන දේවල් සහ මගේ අත්දැකීම් මම ඔයාලත් එක්ක අද බෙදා ගන්නවා. එහෙනම් මේ වීඩියෝ එක යවන්නේ නැතුව ඉවරනකම් බලාගෙන ඉන්න ඔයාලට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. මම අද කතා කරන්න යන්නේ 81න් සහ 55B කියන රිලීස් ලෙටර් එක ගැන. කෝඩ් ලෙටර් එක කියන්නේ මොකද්ද? සහ දින 90ක කාලේ එක්ස්පයර් වුණාට පස්සේ අපිට මොකද වෙන්නේ කියන දේ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම ඔයාලට ගොඩක් කෙටියෙන් ගොඩක් පැහැදිලිව ඔයාලට කියන්නම්. ඉතින් ඇත්තටම 55B ලෙටර් එක කියන්නේ මොකද්ද? මම මේ 55B ලෙටර් එක ගැන ඔයාලට සිම්පල් විදියට මම ඔයාලට එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. ඇත්තටම 55B ડોකියුමන්ට් එක ලීගල් ස්ටේ ડોකියුමන්ට් එකක්. ඒ කියන්නේ නීති අනුකූල ලියවිල්ලක්. ඇත්තට මේකෙන් වර්ක් පර්මිට් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැන් ජොබ් එකකින් රිලීස් ලෙටර් එක ගන්නකොට සමහර එම්ප්ලොයර්ලා දෙනවා 55B, සමහර අය දෙනවා 81න්. රිලීස් ලෙටර් එකේ වර්ග ගොඩක් තියෙනවා. ඒ දෙක තමයි සාමාන්‍යයෙන් බොහෝ ආයතන වල දෙන්නේ. එතකොට 55B කියන ලෙටර් එක ගොඩක් වැදගත්. ජොබ් එකට ප්‍රූෆ් එකක් විදියට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක ගොඩක් පිළිගත් ડોකියුමන්ට් එකක්. ඒ කියන්නේ ඒ ලෙටර් එක තියෙන වෙන ජොබ් එකකට යන්න ගොඩක් අමාරු වෙන්නේ නැහැ. වෙන ආයතනයේ වෙන එම්ප්ලොයර් කෙනෙක් බලද්දී ඒ ලෙටර් එක තියෙනම් එයා දන්න මේ 55B සහ අපිට මේ රිලීස් ලෙටර් එක දීලා දවස් 90ක් දින 90ක් ඒ කියන්නේ මාස 3ක් ඇතුළත අලුත් එම්ප්ලොයර් කෙනෙක්ට කියලා අපේ ડોකියුමන්ට් ටික ඉමිග්‍රේෂන් ඔෆිස් එක හරහා ප්‍රොසෙස් වෙන්න ඕන. එතකොට එහෙම අපිට ඒක හදාගන්න බැරි වුණොත් මාස 3කට කලින් අපේ මාස 3ක කාලය එක්ස්පයර් වුණොත් අපිට ප්‍රොසෙස් එක කරගන්න බැරි වුණොත් අපිට එම්ප්ලොයර් කෙනෙක් හොයාගන්න බැරි වුණොත් අපිට මෙන්න මේ දේවල් තමයි වෙන්නේ. එතකොට අපිට එහෙම වුණොත් අපේ සිටුේෂන් එක ඒ කියන්නේ ස්ටේ එක ඉල්ලීගල් වෙන්න පුළුවන්. එතකොට ෆියුචර් වීසා ඇප්ලයි කරනවා නම් ඒවට ප්‍රශ්න වෙන්න පුළුවන්. ෆයින් එකක් දෙන්න පුළුවන් එයාලට. ඒ කියන්නේ දඬුවමක් විදියට අපිට දඩයක් ගහලා හරි ඒ වගේ ෆයින් එකක් දෙන්න පුළුවන් එයාලට අපිට අපේ එක්ස්පයර් වුණොත් මේ දින 90ක සහ අලුත් TRC එක ගන්න අමාරුයි. ඒ වගේම වීසා ගන්න අමාරුයි. වීසා ගහන්න අමාරුයි. ලොකු රිස්ක් එකක් ඇත්තට මේක. ඔයාලගේම රිලීස් ලෙටර් අරගෙන තියෙනවා නම් මාස 3කට කලින් අනිවාර්යෙන් අලුත් එම්ප්ලොයර් කෙනෙක්ට කියලා ඒක ඉමිග්‍රේෂන් එක හරහා අපේ ડોකියුමන්ට් සබ්මිට් කරන්න ඕන. එතකොට මාස 3කට කලින් මේ ප්‍රොසෙස් එක හරි ගියාම තමයි අපේ සේරම ස්ටේ ලීගල් වෙන්නේ. ඒ කියන්නේ අර කියව ප්‍රශ්න කිසි දෙයක් නැහැ. අනිවාර්යෙන් මාස 3 එක්ස්පයර් වුණොත් අපිට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා මම ඉස්සෙල්ලා කියපු වගේ. එතකොට මේ ආකෝඩ් ලෙටර් එක කියන්නේ මම වැඩ කරපු තැන එම්ප්ලොයර් දෙන ડોකියුමන්ට් එකක්. ඒකත් රිලීස් ලෙටර් එකක්ම තමයි. එතකොට ඒකේ සඳහන් කරලා තියෙන්නේ මෙයා හොඳට මේ ජොබ් එකේ වැඩ කරපු කෙනෙක් සහ වෙනත් ජොබ් එකකට සුදුසුකම් ලබන්න පුළුවන් පුද්ගලයෙක් කියලා තමයි. ඒකේ හොඳ ඒ කියන්නේ මගේ හොඳ විදියට තමයි ලෙටර් එක ලියලා තියෙන්නේ. මෙයා හොඳ සේවකයෙක් කියන විදියට තමයි ආකෝඩ් ලෙටර් එක ලියලා තියෙන්නේ. එතකොට අලුතෙන් ජොබ් එකකට යනකොට ඒ එම්ප්ලොයර් මේක දැක්ක ගමන් එයාලට එම අවුලක් නැහැ. එයාලා ජොබ් එකට ගන්නවා. ඒ කියන්නේ පරණ තැනින් දීලා තියෙන හොඳ විදියට මේ ආකෝඩ් ලෙටර් එක මම ඔයාලට ඉස්සෙල්ලා පෙන්නනවා. මේක තමයි ආකෝඩ් ලෙටර් එක. මේ උඩින් තියෙනවා ආකෝඩ් ලෙටර් කියලා. මේ තමයි ආකෝඩ් ලෙටර් එකේ විස්තරේ. අපේ විස්තරේ ලියපු තැන ඊට පස්සේ මෙතන අපේ කම්පැනි එකේ ඇඩ්‍රස් එක, මෙතන ඩේට් එක සහ මෙතන එම්ප්ලොයර්ගේ සිග්නේචර් එක, මෙතන සීල් එක. එතකොට මෙතන තමයි අපේ නම, CNP නම්බරේ, ශ්‍රී ලංකා, මෙහෙම පාස්පෝර්ට් නම්බරේ මේ දේවල් තියෙන්නේ. ඒක තමයි ආකෝඩ් ලෙටර් එක අපිට අඳුර ගන්න පුළුවන් විදිය. එහි හිතන තරම් ලේසි නෑ මෑන් පවර් ජොබ් එකකින් එනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් ඒක. ඔයාලා මෑන් පවර් ජොබ් එකකින් එන්න එපා. ඔයාලා හොඳට හොයලා බලලා රුමේනියාවේ ජොබ් වලට එන්න. එතකොට මටත් ඒ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වුණා. ඊට පස්සේ
මම මාස 10න් විතර එම්ප්ලොයර්ට කියලා මාත් රිලීස් ලෙටර් එක අරගත්තා. නමුත් මට හම්බුනේ 51කින් බීවත් 81 ඉන්නත් රිලීස් එක නෙමෙයි. මට හම්බුනේ 81 කියන රිලීස් ලෙටර් එකක්. නමුත් 81 එන් නෙමෙයි ඒක. එතකොට ඒකේ තේරුම තමයි ජොබ් කොන්ට්‍රැක්ට් එක ඉවර කරපු ඔෆිෂියල් ડોකියුමන්ට් එකක් තමයි මට දුන්නේ එම්ප්ලොයර්. එතකොට ඒක තමයි ජොබ් ටර්මිනේෂන් ලෙටර් එක කියන්නේ. ඒ කියන්නේ රිලීස් ලෙටර් එකම තමයි. රිලීස් ලෙටර් එකෙම වෙන අදියරක්. නමුත් ඒක දෙන්නේ ඉමිග්‍රේෂන් එකෙන් නෙමෙයි එම්ප්ලොයර් තමයි අපිට ඒක දෙන්නේ ආපෝට් ලෙටර් එක ඒ හැම දෙයක්ම එක්ක. එතකොට මේ තමයි මට හම්බුනේ 81න් කියන ලෙටර් එක. එතකොට මට හම්බුණු ડોකියුමන්ට් තුනක්. එතකොට මේ තමයි මේක අනිවාර්යෙන් අපිට දෙන්න ඕනේ යාළුවා. නැත්නම් අපිට මේ අනිත් ડોකියුමන්ට් දෙකෙන් අමාරුයි. ආපෝට් ලෙටර් එක කියලා එකක් දෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. ඒකට පේන ඇති ආකෝඩ් ලෙටර් එක. එතකොට මේ තමයි 81 දීපු මගේ ડોකියුමන්ට් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ડોකියුමන්ට්. ආකෝඩ් ලෙටර් කියන එක අනිවාර්යෙන් ගන්න ඕන 81 ලෙටර් එක ගනිද්දි. ඒක ගොඩක් අපිට වැදගත් වෙනවා. ඉතින් ඇත්තටම මම ඉස්සෙල්ලා වීඩියෝ එක මුලදී අපි කතා කරා රිලීස් ලෙටර් එක වැදගත්ද කියලා. ඇත්තටම අලුත් ජොබ් එකකට යද්දී ඉස්සර වගේ නෙමෙයි මේ කාලේ ගොඩක් වැදගත් රිලීස් ලෙටර් එක කියන එක 55 B සහ 81න් යන රිලීස් ගොඩක් වැදගත්. අලුත් ජොබ් එකකට යනකොට 55න් සහ 81න් යන ලෙටර් ඒ කියන්නේ ડોකියුමන්ට් තියෙනවා නම් ඒවා ප්‍රූෆ් විදියට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් අලුත් ජොබ් එකකට යනකොට. ඉතින් ඇත්තටම ওই ටික තමයි මම ඔයාලත් එක්ක අද කතා කරන්න ආවේ. මගේ අත්දැකීම් අනුව දැන් මම අලුතෙන් ජොබ් එකකට ඇප්ලයි කරා. සාමාන්‍යයෙන් මම ඉන්නේ බුකරස්ට් සිටි එකේ. බුකරස්ට් වල සාමාන්‍යයෙන් පොඩ්ඩක් ස්ලෝ. ඒ කියන්නේ ප්‍රොසෙස් එක ස්ලෝ යන්නේ. ගොඩක් බිසි මේන් සිටි එක තමයි රුමේනියාවේ බුකරස්ට් කියන්නේ. ගොඩක් ස්ලෝ යන්නේ. ඇත්තට මගේ ડોකියුමන්ට් හදන්න මාස 2කමාරක් 3ක් විතර කාලයක් ගියේ. කියන්නේ සේරම කම්ප්ලීට් වෙන්න. මම ඔයාලට කියන්නේ මම රිලීස් එක ගත්තේ මෙහි වින්ටර් සීසන් එකේ. වින්ටර් සීසන් එකේ රිලීස් එක ගත්තට පස්සේ ජොබ් හොයාගන්න හරි අමාරුයි සීතල කාලට. ඔයාලා රිලීස් ගන්නව නම් වින්ටර් සීසන් එකේදී ජොබ් වලින් අයින් වෙන්න එපා. මම ඔයාලට කියන්නේ ඔයාලා දැන් මේ දවස්වල වින්ටර් සීසන් එක යන්නේ. වින්ටර් සීසන් එකේ මට ගොඩක් අමාරු වුණා ජොබ් එකක් හොයාගන්න. මාස 2ක විතර කාලයක් මම ජොබ් එකක් නැතුව හිටියා. එතකොට වින්ටර් එකේ සාමාන්‍යයෙන් ඔයාලා රිලීස් ගන්න එපා. රිලීස් ලෙටර් ගන්න එපා. වින්ටර් සීසන් එකේ මෙහි සීතල කාලට ජොබ් හොයාගන්න හරි අමාරුයි. ඒ වගේම පාර්ට් ටයිම් ජොබ් එකත් හොයාගන්න හරි අමාරුයි. එතකොට වින්ටර් සීසන් එකේ ඔයාලා රිලීස් ගන්න එපා. රිලීස් එක ගන්නව නම් වෙන ජොබ් එකක් හොයාගෙන බලලා හොඳට බලලා ඒ එම්ප්ලොයර් ડોකියුමන්ට් හදනවද බලලා ඒ හැමදේම බලලා ඔයාලා රිලීස් එක අරගන්න. මුලින් රිලීස් එක අරගෙන ජොබ් හොයන්න ගියොතින් ඔයාලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඔයාලා ඒ දේ කරන්න එපා. ජොබ් එකක් හොඳට හොයලා බලලා ඔයාලා ඉන්න ජොබ් එකෙන් රිලීස් එක ගන්න. මට ඔයාලට ඉතින් කියන්න තියෙන මේ දේවල් ටික විතරයි. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනම් ඒ හැම දෙයක් ගැනම කමෙන්ට් එකක් දාන්න. මම ඒ ඔයාලා කියන ප්‍රශ්නෙට අනිවාර්යෙන් වීඩියෝ එකක් කරනවා. වීඩියෝ එක කරන්න බැරි වුණොත් මම එයාට අනිවාර්යෙන් ඒකට රිප්ලයි දෙනවා මොකක් හරි ප්‍රශ්නයක් නම්. ඉතින් රුමේනියාවේ ඉන්න ලංකාවේ අය ඔයාලට තියෙන එක්ස්පීරියන්ස් එක කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනම් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. නැත්තම් මම ඔයාලට අනිවාර්යෙන් රිවිව් එකක් අරන් එනවා. මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා ගොඩක් වැදගත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් සුබ දවසක්. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එක click කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු.